මේ වීඩියෝ එකකින් කියන්න හදන්නේ දැන් තියෙන නාඩු සහල් කෑවහම සීනි මට්ටම පාලනය වෙන්න විදිහක් නැහැ කියලා. ඕක තමයි කියන්න යන්නේ. ඔච්චරයි ඉවරයි. හැබැයි subscribe කරලා යන්න හොඳේ. වැඩි විස්තර ඕනේ නම් දිගටම බලන්න. ඉස්සර ඒ කියන්නේ හාල් පොලිෂ් කරන්න පටන් ගන්න කලින් සෑම හාල් වර්ගයකින්ම විශේෂයෙන් රතු හාල් වලින් සීනි මට්ටම පාලනය වුණා. ඒ කාලේ දියවැඩියාව අහන්නවත් නැහැ. හාල් වල සීනි බොහොම අඩුයි. හැබැයි හාල් වල තියෙන පිටි එහෙම නැත්නම් පිෂ්ඨය අපේ ආහාර ජීවන පද්ධතිය ඇතුළට ආවම මේ පිෂ්ඨය එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් දිරවලා අන්තිමට ග්ලූකෝස් කියන සීනි බවට පත් වෙනවා. දැන් ඔයාලට එන ප්‍රශ්නේ තමයි එහෙනම් කොහොමද සීනි පාලනය උනේ කියන එක. මෙන්න මේ වගුව බලන්නකො. ඔක්කොගෙම පිෂ්ඨය සමාන මට්ටමේ තියෙන්නේ. ඔක්කොගෙම සීනි ප්‍රමාණය එකම මට්ටමේ තියෙන්නේ. එහෙනම් අලුතින් ආපු ප්‍රශ්නය කොහොමද නාඩු වලින් සීනි පාලනය වෙන්නේ? ඒකට වැදගත්ම කාරණය තමයි ඔය වගුවේ අවසානයේට තියෙන ග්ලයිසීමික් දර්ශකය. ග්ලයිසීමික් දර්ශකය කියන්නේ අපි කන බත් වලින් ලේවල සීනි මට්ටම කොයිතරම් වේගයකින් ඉහළ යනවද කියලා තමයි මේ දර්ශකයෙන් බලන්නේ. ග්ලයිසීමික් දර්ශකය ඉහළයි කියන්නේ වේගයෙන් ලේවලට සීනි උරා ගන්නවා. ග්ලයිසීමික් දර්ශකය පහළයි කියන්නේ අඩු වේගයෙන් තමයි ලේවලට සීනි උරාගන්නේ. එතකොට නාඩු වල මොකද්ද විශේෂත්වය? නාඩු නෙමෙයි. ඉස්සර සෑම හාලකම මේක තිබුණා විශේෂයෙන්ම රතු සහල් වල. මේ හාල් වල තිබුණා නියුඩ් ඊට යටින් කුඩු ස්තරයක්. ඒකට කියනවා ඇලියුරෝන් ස්තරය කියලා. මේ නියුඩ්ෙත් කුඩු වලත් අපි ෆයිබර් කියලා හඳුන්වන තන්තු තියෙනවා. තන්තු කියන්නේ ආහාරවල තියෙන කාබෝහයිඩ්‍රේට් වර්ගයක්, පිෂ්ඨ වර්ගයක් අපේ ආහාර ජීවන පද්ධතියට දිරව ගන්න බැරි. ඔන්න ඔය තන්තු තමයි සීන් එකට එන්නේ. ඔය ෆයිබර් එහෙම නැත්නම් තන්තු නිසා බත් ජීර්ණය වෙලා ග්ලූකෝස් හැදෙන්න වෙලා යනවා. කාලය වැඩියෙන් යනවා. ප්‍රමාද වෙනවා. ඒක නිසා ලේවලට සීනි එකතු වෙන්නේ හිමින්. ඇයි? ජීර්ණය වෙන්නේ හිමින්නේ. දැන් තියෙන සෑම හාල් වර්ගයක්ම පොලිෂ් කරලා එන්නේ. නියුඩ්ඩත් නැහැ, කුඩු තට්ටුවක් නැහැ. හාල් ඇටයේ පැලවෙන්න තියෙන කලලයක් නැහැ. කලලය පෝෂණය තියෙන කොටසක්. ඒක පොලිෂ් කරනවා. නියුඩ්ඩ ජීර්ණය ප්‍රමාද කරන්න තියෙන කොටස. ඒකත් පොලිෂ් කරනවා. නියුඩ්ඩට යටින් තියෙන කුඩු කොටස. මේකේ තමයි සහල් ඇටයක තියෙන හොඳම ටික තියෙන්නේ. විටමින් B. ඒ කියන්නේ B1, B3 සහ B6. විටමින් E, යකඩ, සින්ක්, හොඳ මේදය. අපි හොඳ කොලෙස්ටරෝල් කියලා තියෙන්නේ. හෙල්දි ෆැට්ස් සහ ප්‍රතිඔක්සිකාරක, ඇන්ටිඔක්සිඩන්ට් ඔක්කොම තියෙන්නේ මේ කුඩු වල. ඒකත් පොලිෂ් කරනවා. දැන් සීනි පාලනය වෙයි. හාල් කණ්ඩ කලින් හොයලා බලලා තීරණයක් ගන්න. එහෙනම් ඉවරයි. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න subscribe කරන්න. නායකුට යාළුවෙකුට බලන්න subscribe කරන්න. යාළුවෝ නෑයෝ නැත්නම් වගකීමක් ඇති පුරවැසියෙකු විදියට හරි subscribe කරන්න. එහෙනම් අපි ගියා. ජය වේවා.